හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. අදත් ලස්සන ප්ලේස් එකකට ඇවිල්ලා ඉන්නේ බලන්න කොරියාවේ. මේක තියෙන්නේ තේගු නුවර. තේගු වල සොන්හෝ කොන්ගොන් කියලා නැෂනල් පාර්ක් එකකට ටියුබ් මල් පිපෙන කාලේ ටියුලිප් මල් එහෙම පිපෙන ලස්සන පාර්ක් එකක්. මේ දැන් නම් කොහොමද දන්නේ නැහැ තියනවාද කියලා පාර්ක් එක ඇතුළටම ගියේ නැහැ තාම. බලමු ඉස්සරහට ගිහිල්ලා පාර්ක් එක කොහොමද කියලා. ඔයාලට පේනද වටේ පිටේ පරිසරය වට්ටම ලස්සනයි. අපි ආ වීඩියෝ එක ඉස්සරහට ඔන්න බලන්න ලස්සන. ඒ වගේ මේ වීඩියෝ එකේ ඩිස්ප්ලේ වෙන්නේ මම ගත්ත ලස්සන ෆොටෝස් වගේත් මේවත් ඉස්සරහට බලා ගන්න පුළුවන් වීඩියෝ එක ඉස්සරහට බලන්න යන්න. ලස්සන දියැලක් වගේ එකක්. මේ තියෙන්නේ යන පාර උඩට. අපි දැන් මේකට යන්නේ මේ තියෙන ජලාශයක් වගේ එකක් තියෙනවා. ඒක මෙතනින් ලස්සන පාරක් තියෙනවා. මේ උද්‍යානයේ වටේම ඇවිදින්න පුළුවන් මේ පාර දිගේ. අපි යන්නේ මෙන්න මේ කැලේ තියෙන මෙන්න මේ පාරේ. මෙන්න මේ පාර දිගේ තමයි අපි යන්නේ. මාරම ලස්සන view එකක් තියෙන්නේ. බය හිතෙනවා යකෝ. මෙතනින් අලන්න බයයි. ගියාම උඩට. ඕ. අවුල්. යම පොටයක් ගහලා. ඒ මං සරන් වලට බයයි. මට හුදු වෙනවා. අනිවාර්යයෙන් මේ බලන්න මෙතන එන බෑවුමක් උඩ මේ පාලම තියෙන්නේ. මාරම ලස්සනයි. මේ පාර්ක් එකේ යන විදිය ගහලා තියෙනවා. මෙහෙන් කැලේ මෙහෙන් ජලාශය. මේ පාරවල් දැස්සම ඉස්සරහින් ඉඳන් තමයි කොහු දාලා තියෙන්නේ. කොහු පැදුරු ටික දාලා හදලා තියෙන්නේ. Hi. 안녕하세요. Where are you from? ශ්‍රීලංකා සෝසෝ. Sri Lanka에서 네. 왔어요. 예, 오늘도 반갑습니다. 농공단지에 있네요. 김촌 아니요 김촌 회사 김천. 김촌 옆에 있어요. 아, 네. 정말 놀러 오셨어요? 네. 멀리 왔네요. 놀러 오셨네. 반가워요. 예, 반가워요. 일하기 안 힘들어요. 사랑해요. 네. එයාලා අපිට කතා කරනවා කොරියන් භාෂාවෙන්. අපි ඉතින් දන්න විදිහට උත්තර දීගෙන යනවා ගමන. අඩෝ මෙතන බලන්න. රටේ ප්‍රාර්ථනය මාළුත් ඉන්නවද බා? පයිසෙන්න පේන්නද? නෑනේ බා.
පොට්ටට පෙන්ලා ඊනේ දෙවියන් කෙනෙක් වගේ අවුත් මේ හෙල්ලෙන පාලමුකුත් තියෙනවා. ඒ වැඩි හොල්ලන්න බෑ. හොල්ලන්න දුවේ ආයකෝ. ඉහු. හෙල්ලෙන පාලමුකුත් තියෙනවා. ඒ බයයි බං. පට්ට සුපිරි වාලත් එන්න අනිවාර්යෙන් තේගු පැත්තේ කොරියාවෙන් ඉන්න යාළුවෝ තේගු පැත්තේ ඇවිල්ලා මේ පාක් එකටත් එන්න මේවා බලන්න ලස්සනයි. මල් පිපෙන කාලේ තමයි ගොඩක්ම ලස්සන ඇත්තේ. දැන් මල් පිපෙන කාලේ ඉවර වීගෙන යන කාලේ තමයි එන්න උනේ. මම මල් පිපෙන කාලේ වීඩියෝ එකක් කරන්න තමයි බලන්න හිටියේ. අවස්ථාවක් තිබ්බේ නැහැ. හෙල්ලෙන පාලම හොල්ලන්නේ වයකෝ ඒ. ඉන්න හෙල්ලෙන පාලමකක් ගියා. කොරියාවට ඇවිල්ලා හෙල්ලෙන පාලමකක් ගියා. ඉන්න අපි හෙල්ලෙන පාලම. මේ තියෙන්නේ ජලාශය පැත්තේ. හරිම ලස්සන ලේස් එකක්. නිදාසේ ඉඳගෙන ඉඳ බංකු ගහලා තියෙනවා. සුපිරි ප්ලේස් එක. මේ බංකු පැද්දින්න තියෙන්නේ. ඕ මේ අර පැද්දෙන්නේ දෙන්නේ. හිම නැතුණාට දැන් හවස් වේගෙන ඉන්නේ. දැන් වෙලාව 6ට විතර ඇති. 5:35ට 6ට විතර. සීතලයි. හිම නැතුණාට පොඩ්ඩක් සීතලයි මේ දවස්වල කොරියාවේ. ලස්සන වතුර මල් දර්ශනයක් බලන්නත් පුළුවන්. ගොවින්ද ඉන්න මෙතන ඉන්න මේ කැලේ ලස්සන වතුර මලක් තියෙනවා. අපි ළඟට ගිහලා පෙන්නන්න. වීඩියෝ එකේ ඉන්න මේ තියෙන්නේ එතෙන්ට යනවා. පට්ට මේ දෙනවනේ මාරම ලස්සනක් තියෙන්නේ. අපිරිසිදු වෙලා නැහැ මොනම හේතුවකින්වත්. කොපි කොල්ල නැහැ. කවුරුත් යන එන පාරවල් වල කෙල ගහලා නැහැ. මේ රටවල් වල මිනිසුන්ට නිදහස විඳින්න හදලා තියෙන දේවල් තමයි. තියෙන වතුර මල වටේ පිටේ ලස්සනට කුරුල්ලෝ කෑ ගහනවා. හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති වීඩියෝ එකේ. ෂොයෝ. ඒ ඇතුළට ගඩොල් නේද ඒකේ පුරවලා තින්නේ අර. ගල් කෑලි නේ. අනම්මන. දෙච්ච එක. ඕ. ඔන්න ඔහොමයි කොන්ගොන්. කොරියානු භාෂාවෙන් කොන්ගොන් කියන්නේ පාක් එකට. උද්‍යානයට. මේක සොන්හේ කොන්ගොන්. නෑ එහෙම යන්නේ නැහැ මේ කියන්නේ මේ දැල් එහෙම ගහලා මේ සේෆ්ටි කරලා තියෙන්නේ. මේ
මල් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒ රෑට පට්ට ඇති මචං ඈ. අපිට ආගන්න බැරි වුණොත් බං. අර ලයිට් එකක් ගහලා තියෙන්නේ නේ සුපියට අර. රෑට ලස්සනයි තමයි ඈ. රෑට ගොඩක් ලස්සනයි මේ ලයිට් එකක් ගහලා තියෙන්නේ. පොඩි අය මේ පේනවනේ සංගේ කොංගොන් පට්ටම් view එකක් තියෙන ලස්සන පොට් එකක් අපේ ලංකාවේ නුවරඑළියේ ගෙගරි පාක් එක වගේ තමයි ලංකාවේ නුවරඑළියේ ගෙගරි පාක් එකත් ලස්සනයි ඒ වගේ තමයි සීතලයි හිම වැටෙන කාලේ මේ කොළ පාටට තියෙන කඳු ඔක්කොම ඉතින් කොළ හැලිලා ගස්වල අරටුව විතරක් ඉතුරු වෙලා වැහිලා යනවා සුදු පාට. මම මේ මගේ මූණ ඉස්සරහට දාලා කතා බහ කරන්නේ නැත්තේ යම් එකකින් ඔයාලට මේ කතා කරගෙන පාක් එක පෙන්නගෙන යන්නේ මේක පොඩි සවාරියක්. අපි අන්න අර පේන කෙළවරේ ඉඳලා තමයි ආවේ. ඉන්න මේ පේන කෙළවරේ ඉඳලා මේ ඉන්න මේ කන්ද අයින දිගේ මෙතෙන් එනකන් ආවේ. කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන ආවා. මේ පාක් එකට එනවා නම් ගොඩක් දවල් කාලේ ඉන්නේ නැතුව එක්ක උදේ 8-9 වගේ 9-10 වගේ කාලේ වෙලාවේ හරි නැත්නම් මේ වගේ හවස් වෙලාවක හරි එන්න ඕන. අවුසර වුණාම ඇවිදින්නත් අමාරුයි. ඒ නිසා හවසට නම් ගොඩක් ලස්සනයි. මේ ගම් යාටනම් ගොඩක් ලස්සන ඇති මේ පාක් එක. ලයිට් එකම දාලා එහෙනම් මේ එන්න මේ කාට් එක වගේ හදලා තියෙන මේ පාලම පහ වෙනවත් එකම තියෙන කාලේ මේ ලයිට් එකම දාලා හදලා තියෙන. යාට ගොඩක් ලස්සන ඇති මේ ආරම ලස්සන කරේ. කොවිඩ් අපි හවස් වෙනකන් ඉඳී එතකොට ලයිට් දාලා තියෙයි එතකොට පෙන්නනවා හවස් වෙනකන් පොඩ්ඩක් හවස් වෙනකන් පාරක් වුණොත් අපි යන්න එන්න දිනා මල් දෙන්න ලයිට් දාලා තියෙයි එතකොට පෙන්නන්නම් මෙතන බලන්න. මෙතන ළමයිවත් ලස්සන මල් පිපිච්ච දැන් මල් පිපිලි ඉවරයි නේ. එතන තියෙන ගැජට් එක බලන්න මේ. මේ තියෙන ටියුලිප් මල් වල මේ තමයි ටියුලිප් මල් මේවා පිපිලා දැන් ඉවරයි මේ. ඉවර වේගන යන කාලේ මේ පොළ ඇලෙන කාලේ මේවා පොට්ටු කාලේ තමයි මේ ටියුලිප් මල් ලස්සන. කරන්න දෙයක් නැහැ ඉතින් නිවාඩුවට එනකොට ඉවරයි.
සෝරි මං ඉස්සෙල්ලා නම කියලා තියෙනවා වැරදි. සොන්හේ කොන්වොන් මේ ගහලා තියෙන්නේ. ඇවිදි ලයිට් දාලා මම අර කිව්ව ඉස්සෙල්ලා අර හાર્ට් එක වගේ තියෙන දන ලයිට් දාලා රැට රස්සන තියෙන්නේ මේ දැන් හවස් ටිකක් පරක්කු වෙලා නිසා මේ 7යි වෙලාව තාම එළිය වැටලා තියෙන්නේ ඒ වුණාට මේ ලයිට් දාලා තියෙන්නේ මේ වෙනවනේ හවස් වෙද්දි ලයිට් දාලා දැන් හවස් 7ට විතර ඇති ඒ වටේ පිට එළියයි ඒ හවස් 7ට විතර ඇති මේ මෙන්න මේ විදිහට රෑ වෙද්දි ඉතින් මේ පාක් කරලා ලයිට් ලස්සනට දාලා රෑට තමයි ලස්සන ඉතින් ගොඩක් අපිට ඉන්න බෑ ටයිම් නෑ ඒ නිසා ඉතින් අපි යනවා ආරම ලස්සනයි එන්න සොන්හේ කොන්වොන් පාක් එක බලන්න තේගුල තියෙන්නේ ඔයාලත් එන්න අනිවාර්යයෙන් අපි දැනට ට්‍රැවල් ව්ලොග් එක අවසන් කරනවා තවත් ඉස්සරහට කොරියාවේ මේ වගේ ලස්සන තැන් අරගෙන මේ විදිහට වීඩියෝස් වලින් එන්න හැමෝටම thank you ඉතින් මේ විදිහට සොන්හේ කොන්වොන් චාරිකාව ඉවර කරනවා ට්‍රැවල් ව්ලොග් එක තවත් මේ වගේ ලස්සන කොරියාවේ තවත් ලස්සන ට්‍රැවල් ව්ලොග් අරන් එන්න හැමෝටම thank you